ලෝක ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම රජ කෙනෙක් ලෙස අශෝක අධිරාජ්‍ය හඳුන්වා දෙනු ලැබේ. ඔහු ඉන්දියාවේ මෞර්ය අධිරාජ්‍යයේ තුන්වැනි පාලකයා වේ. මුලින් යුදකාමී රජෙකු වූ ඔහු ධර්මය වැළඳ ගැනීමත් සමගම ධර්ම ප්‍රචාරණය කටයුතු වල යෙදුණු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. අශෝක රජතුමා බින්දුසාර රජතුමාගේ ධර්මාභිෂේකගේ පුත්‍රයා වේ. ඔහුගේ මුත්තණුවන් වූයේ මෞර්ය රාජ්‍යයේ නිර්මාතෘ වූ චන්ද්‍රගුප්ත රජතුමා. සිංහල වංශ කතාවලට අනුව අශෝක රජතුමා රාජ්‍යත්වයට පත් වෙන්නේ ඔහුගේ සහෝදරයන් 99 දෙනෙක් ඝාතනය කිරීමෙන් පසුවයි. අශෝක රජතුමාගේ කාලය තුල මෞර්ය අධිරාජ්‍ය විශාල ප්‍රදේශයකට ව්‍යාප්ත වී ඇත. කාලිංග යුද්ධයේදී වූ හානි දැක කලකිරීමට පත් වූ එතුමා බුදු සසුන වැළඳගත්. ඉන්පසුව ඔහු ධර්ම ප්‍රතිපත්ති ශිලාලිපි නිර්මාණයත් තුන්වන ධර්ම සංගායනාවත් ආදී කටයුතු රැසක මූලිකත්වය ගැන කටයුතු කළ ශ්‍රේෂ්ඨ රජතුමෙක් ලෙස ඉතිහාසයේ සඳහන් වේ.